දෙන්න යන්නේ අපි ඉන්නේ කංගවල සයිට් එකට ආවද අපේ කම්පැනි කට්ටියම ඉල්ල දැන් මේ ටෙන් ගහන ගමන නිසා පොඩ්ඩක් සයිට් වලට එනවා නම් පොඩ්ඩක් වේල බලන්න උඩට මේ ටෙන් ගහ ගන්න පුළුවන් නම් පේනවා මේ අපේ ටෙන් ඉතින් අපි ගාන ටෙන් තමයි ටෙන් දෙකක් ගැහුවා අපි මේ මැද ටෙන් එක පොඩ්ඩක් ගහගෙන මරනවා ඒ හින්දා මේ අර එක්කෙනා ටෙන් එක දැන් අපිට මේ දෙකක් දෙනවා ටෙන් එක ගහගන්න මේ ඔයාලා පුළුවන් නම් ටෙන් ගහගන්න ඉගෙනගෙන එන්න මේ අපි ඉන්නේ කංගවල මම ලොකේෂන් එක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න මෙතන දානවා ඔයාලා මේ ටෙන් එකක් අරගෙන එන්න පුළුවන් නම් මොකද මෙතන ටෙන් ටිකක් ගණන් මේ එක ටෙන් එකක් මාන් 3ක් කරන එක අපි ආයි පහෝදාට දෙන්න ඕනේ ටෙන් ප්‍රමාණය තමයි මෙතන මේ ටිකට් එක ගන්න වෙනස් වෙන්නේ ටෙන් අපේ ටෙන් තුනට මාන් 5ක් ගියා ඔයාලා එනවා නම් එවෙන්නේ අපේ රිපස් මල්ලි හලෝ මේ ඔයාලා එනවා නම් ටෙන්ට් අරගෙන එන්න මොකද මේ ටෙන්ට් මෙතන ගණන් එක ටෙන්ට් එකක් මාන් 3ක් න අපි ටෙන්ට් එකයි මොකද අපි කලින් කෝල් කරද්දි කිව්වා ටෙන්ට් තියනවා කියලා ඒනට තියෙන්නේ අර විදා ගන්න මේ පොරෝ ගන්න රෙදි විතරයි දෙන්නේ මෙතන ටෙන්ට් එකක් මාන් 3ක් වෙනවා මේ ඔයාලා පුළුවන් ටෙන්ට් අරගෙන එන්න අපි ගන්න පුළුවන් සල්ලි වලම ගන්න ඔව් සල්ලි වලම ගන්න මේ කූපන් එකේ ගන්න තියෙනවා මේ මාන් 3ක වගේ තියෙනවා තෙමු එකේ ඊටතර අඩුවෙන් තියෙනවා ඉතින් එහෙම හොඳ ටෙන්ට් එකක් බලලා අරන් එන්න මේ ඔයාලා මේ ටෙන් ගහන්න ඉගෙනගෙන එන්න පුළුවන් නැත්නම් එන මේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න නම් මෙතෙන් ආවට පස්සේ මේ මෙයා හිටියේ නැත්නම් අපිට වැස්සේ තමයි ඉන්න වෙන්නේ මේ පොඩ්ඩක් වැහිපු ගමන් ටිකේ එනවාද ටෙන් තුනට අපිට මාන් 5ක් ගියා ටෙන්ට් එක ගන්න නැතුව මාන් 5ක් ටෙන් 3ක් ගහනවා නම් ඒක ටෙන්ට් වල ප්‍රමාණය අනුව ගාන වෙනස් වෙන්න පුළුවන් එහෙනම් මම අපේ කැම්පින් එක්ස්පීරියන්ස් එකේ වීඩියෝ ටිකක් ඉස්සරහට අරන් එන්න මම ඔයාලා වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. Hi guys, ඔන්න මේ අපි මේ බාබගේ පාරක් දාන්න පටන් ගත්තා මෙන්න මේ තමයි වැඩේ වෙන්නේ. කුඩ පහසු කරන්න නැහැ ඉතින්. ඉතින් මේ මුලින්ම චිකන් එක තමයි දාන්නේ. ඊට පස්සේ තව තියෙනවා හරක් මස් එක. හරක් මස් විච් චිකන් එක තමයි අපි ගෙනාවේ. අවතින් පොඩියට බියරක් ඔය බොන්න තමයි ඈස්ති වෙන්නේ රුපිරි කැම්පියනදී අනිවාර්යයෙන් මේ වගේ අත්දැකීමක් ගන්න ඕනේ මේ කැම්පියන කට්ටිය කියන්න මට නම් දෙන්නේ මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක කැම්පින් එක පළවෙනි එක්ස්පීරියන්ස් එක අපේ හෙට් එක හායි කට්ටිය හායි සෝම් පිට්ටන එකට එක්කන් ආවා මෙලව දෙයක් දන්නේ සෝම් පිට්ටනේ මේ කැලේ හොල්මන් ඉන්නගෙන මෙයා තමයි හොල්මන් ඉන්නවා කියලා හායි හොල්මන් තියෙනවනේ හොල්මන් තියෙනවා මේකේ ඉස්සෙල්ලා මේ සත හිතුවේ මම අර දාමගතක ඉස්සෙල් ඔව් දාමගතක කියලා තියෙනවා මේ හරිය මිනිහා මේ මරලා මේ කැලේ තමයි බලලා දෙන්නේ හොල්මන් කේස් එක තියෙන පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ බලමු මොකද වෙන්නේ කියලා හෝල් මං ඉඳලා මොන හරි කරුත් ඉතින් මේ වීඩියෝ මෙතනින් එහාට මේ වීඩියෝ දාන්න වෙන්නේ නැහැ නේද ඔයනවල වීඩියෝ එක බලන් ඉන්න
Hi guys. දහසක් මල් විදින හිමිදිරි උදෑස් අපි උදේම නැගිටලා දත කටවල මූණ සෝදා දැන් මස් කෑල්ලක් පුච්චර කාලා ඊට පස්සේ රොටි කාලා ඒක බොන්න තමයි යන්නේ. හරිතු ගින්නවා මේ මුක්කෝගේ රයිට්ලා මූණත් පොදන් නැති. හිමිදිරි උදෑස් නුකර දැන් හය පහුවලා තියෙනවා. ඒකදී චූටි කුලම් පාක් හොමයි වැඩේ වෙටි දැන් මේ මම ඊට පස්සේ රොටි පුච්චලා කාලා ඒ දීලා සාමුණාද කන්නේ රොටි සාමුුත් නැහැ නේ තව තියෙනවා එකක් තියෙනවා ඒ හරියට ඉස්සරහට බොක්ස් දෙන්න කියලා බලමු මේ අහල පහ මේ සීර හොඳ නිදාගත්තක් දාන්න ඒම කෑ ගහන්න යන්න එපා මේ කුලියම පුතන් ඉස්සරහේ ඉන්න තමන්ගේ පාඩුවේ මේ ආතල් එක ගන්න වැඩි ශබ්ද බද්ද නැතුව එනම් පිළ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. ඒ ගායිස් මේ අපේ පොල්ල ටික කුණු ටික අරගෙන යන මේ කුණු දාන වෙනම තැනක් තියෙනවා. එතනට අර වෙන් කරලා දානවා ප්ලාස්ටික් වෙනම පොළ වෙනම ටින් ಜಾති වෙනම එහෙම දාන්න තියෙන. ඉතින් මේ අපි ටෙන්ට් දෙකක් ගැලෙව්වා මේ මෙතන රෙන්ට් එකට අතු ටෙන්ට් දෙකක් ගැලෙව්වා. අපි ගෙනාපු ටෙන්ට් එක තියලා එතනින් බරු ටික දාලා පොඩ්ඩක් කැලෑවේ වෝක් එකක් දාන්න තමයි යන්න හදන්නේ. මේ පොඩි ඇලපාරක් යන සද්දයක් කරන අපි ඊර උඩට ගිහිලා බලද්දි එතනට පොඩ්ඩක් ගිහිලා බලන්න තමයි යන්නේ. ගිහිල්ලා බලමු මේ හැකට තුනයි මේ කන්ද නගිනවා. මේ ලොකු කන්දක් තියෙනවා මෙතන. මෙතන තමයි මේ කුණු දාන තියෙන මේ පොරෙන් නෑ මෙතන. කෑමත් හදාගන්න ඕන හිතන්නේ. එතන ට්‍රෙන්ඩ් ගහ ගන්න පුළුවන් වුණා. ඒ විදිහට තමයි මේ ට්‍රෙන්ඩ් ගන්න තියෙන ඔය උඩ තමයි ට්‍රෙන්ඩ් ගහලා තියෙන්නේ. එතන ට්‍රෙන්ඩ් මං හිතන්නේ 50 ගණක් ට්‍රෙන්ඩ් ගහන්න පුළුවන්. මේ පොලිතින් වෙනම බෝතල් ජාති වෙනම ප්ලාස්ටික් වෙනම දාන්න තියෙන්නේ. එහෙනම් අපි උඩට නගා මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම් බලන්න. උඩ වීඩියෝ එක කොහොමද කියලා. මේ තියෙන මේ ටේට් මැප් එක. මේ හතරවෙනි සයිට් එක. මේ වගේ සයිට් හතරක් තියෙනවා. මෙතන මේ ටෙන්ට් ගන්න පුළුවන් මේ තියෙන්නේ. මැප් එක. තියෙන්නේ අපි අන්දරට ගිහිල්ලා බලමු. ඔන්න මේ මෙහෙ තමයි යන්න තියෙන්නේ. හරි අමාරුයි. නගින්න මේ උඩ කන්දක් තියෙන මෙතන මේ අපි ඉන්නේ කාම පැත්තෙන් කඳු වෙඩි මේ හරි. ඉතින් එක්ස්පීරියන්ස් එක නම් හොඳයිද? යයියන් අපරාධය අපේ යා. අර වතුර පාරකෝ. එතන යන්න බෑ. ඒ හොල්ම හද ඊට අතිපුර දැන් නෑ නේද? අර පාර හොයා ගන්න බෑ. මේ අපේ නඩේ ගුරු ඉස්සරහ යන්නේ. මදු. මොකක්ද? ඔතල තමයි උඹ. දැන් අර ඩිස්කවරි channel තියෙනවනේ. අපි දැන් ගන්නේ. බෝම්බේ තියෙනවා වගේ. බෝම්බ තියෙනවද නැතරම? මේ බොකා බෝම්බ තියෙනවනේ. ඒක කොට බලන්න. බොකා බෝම්බ තමයි. මේක එරෙනවනේ. මේ උඹ කොයිද බං? මේ තමයි කන්දේ අමාරුම හරිය. එතන මේ මට මතක් වෙන්නේ ෆිලිපාදේ අහස් කවුවා. ඒ වගේ තමයි මේ කෙලින් අතර තියෙන හරියට. මො. අමාරුයි හැබැයි ඉතින් ආයි මෙහෙට එන්න බැරි වෙයිද දන්නේ නැහැ. හින්දා ආපු වෙලේ මේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනේ. හඳුනාගෙන හයිකින් කරන අයට නම් මේක මේ වැඩි ගාණක් නැහැ. අපි ඉතින්
සත්‍ය පුරා වැඩ කරන විතරනේ කරන්නේ. මේ වගේ ඇවිදින්න යන අඩුයි ඉතින්. එහෙනම් ඔයගොල්ලෝ බලන් ඉන්න වීඩියෝ එක. ඔයගොල්ලෝ මේ ආප් එක පාඩුවක් නෑ ලස්සනයි වීඩියෝ එක හැබැයි දැන් මේ නැග්ග විදිය මතක නෑ. ඒක තමයි කේස් එක. බාහින විදියක් හොයා ගන්න වෙනවා. කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඔක්කොම වෙන්න බැරි වුණා. බය කට්ටිය ආවේ නැහැ මෙතන. එදා සාර්ථකාරී මේ කන්ද නැගලා අන්තිමට මේ අඩිපාරක් හමුන අඩිපාර දිගේ දැන් අපි යන්නේ. අපුයි අමාරුයි හැබැයි මරු. කන්ද නගින්න ඕනේ මේට ආවොත් නා. මම කලින් කිව්වා වගේ ලොකේෂන් එක යටින් දාන්න. දැන් මේ බාගට මැරලා තියන්නේ. කන්ද වහිද්දි හැබැයි ආපහු ශක්තිය පොඩ්ඩක් එයි හැබැයි. හරි. ගායිස් වීඩියෝ එක බලාගෙන ඉන්න දිගටම නාගි ආතිලක් යන අපිට ළම පොඩ්ඩක් නගිද්දි ආති දාන්නේ. මේ වයසක අය මේ හයිකින් කරනකොට ඇසයෝ ආන්න බැරිද? අවුරුදු 80 විතර ආති කෙනෙක් කියන්නේ ආතිලක් හයිය තියෙන අපිට වඩා. ගායිස් වීඩියෝ එක බලාගෙන ඉන්න දිගටම ආයෙ හම්බෙමු. ඕනේ නම් ගායිස් අවසානයේ අපේ හීනේ හැබෑට අපි කන්දට ආවේ. මේ හරියට ඇල පාරක් තියෙනවා ඒක හොයාගෙන තමයි මේ හන්දේ ඇවිදලා වැඩක් නැති විදිහට ඇවිදලා අන්තිමට හම්බුණා. ඒලට යන පාර සමහර විට වට ශබ්ද ඇහෙන්න පුළුවන්. මට ශබ්ද ඇහෙනවා ඇති. මම බලා ගන්න. කැලෑ මැදෙන් තමයි අපි මේ යන්නේ ඉතින්. බේන හඩිපාර නම් සද්ද ඇහෙන හොඳටම අර කොරියාවේ හිටියට ලංකාව වගේ ගතියක් දැනෙනවා මේ හැරිට ආවම ඇත්තටම. ලංකාවේ මේ දිනියයි පැත්ත වගේ. ඒ වගේ තමයි. මේ කන්දට වල් එනවා නම් පුළුවන් නම් මේ කතෝලික යාළුවන්ට කියන මේ වීඩියෝ කරන කතෝලික යාළුවන්ට මේ කන්ද මුදුනේම තියෙනවා කතෝලික පල්ලියක් පුළුවන් නම් එතනට යන්න. අපිට මේ නගිට අමාරුවෙන් අපි ගියේ නැහැ. මෙතෙන් යන්න පුළුවන් නම් වටිනවා ඉතින්. මේ සීලා ටික එනවා. හරි සීලා වගේ තමයි පොඩ්ඩක් නගිට හරි දානවා. සා සුපිරි මෙතන මේ නාන්න වතුර මදිද අර අතර උඩ පුළුවන් නම් කකුල් දෙක වගේ දාගෙන ඉන්න පුළුවන්. පේනවනේ කාට වතුර පාර මම zoom කරලා පෙන්නන්න. මේ වතුර පාර ලස්සනයි. මේ කොරියාවේ මේ වගේ තැන් අපිට දකින්න ලැබෙන අඩුයි. ඉතින් අර ලංකාවේ පොඩි ගතියක් දැනෙනවා මෙතනට ආවම. අතන කන්ද තියෙනවා. ඔතන කල්ද? ඒක ගොඩක් දිගයි මේ මැප් එකෙන් බලුවම ගොඩක් දිගට තියෙනවා මේ අර පාර. කැලේ නාන්න බෑ කියලා නම් බෝඩ් ගහලා නැහැ. හැබැයි යන එකක් දාලා දෙනවා. උයන්නේ කැම කන්නයි මෙතන බෑ. නාන්න නම් කොහොමද දන්නේ? නාලා තමයි බලන්න. නාන්න කොහොමද කියලා. ඒවා කරා ඒක අපි සම්මාව සිද්ධනවා. ටෙන්ට් එකක් තියෙනකදී. එතන පොඩි ගේම් මැෂින් එකක් තියෙනවා. කොහොමද මම මේක ශ්‍රී ලංකාවේ අපේ මේ අපේ පොඩි ළමයි. මදු පොඩි ළමයි. යනවාද පෙරවන්තරේ කැම්පින් එකේදී වේල පහ එන්න කියන්නේ මේකයි. එතන තියෙනවා මේ කරත්ත. මේ වැදගෙන
උරට යන්න පුළුවන් අපි බඩුක් දාගෙන අපි මේවා දැක්කේ නෑ අපි එද්දි ටික වෙලා ගිය නිසා ඔයාලා එද්දි මේ වේල පාහන එතකොට මේ අපේ කට්ටිය බඩු නේ හදාන්නේ උන්නේ කට්ටිය නෑ අපෝ කට්ටිය නෑ යන්නේ මුන්ට ඇවිද ගන්න බෑ අවුරුදු තාම 25 වෙලක් නෑ ඒකට පණ නෑ ඇවිද ගන්න ඒකයි මට නම් මේ වගේ මේ කරත් තියෙන එක ඔයාලා නම් වේල පාගෙන එතකොට මේ වගේ දේවල් හොයාගන්න පුළුවන්. කලුර වඩිච්ච නැති වෙලා ආවොත් එහෙම. මේක දෙගෙන යන්න පුළුවන් ඉතින් බඩු. ඉතින් කවුරු පිටිපස්සේ සපෝට් එක දෙන්න ඕනේ. නැත්තම් අමාරුයි ඒක. පල්ලෙහාට එද්දී නවුරන්න නැහැ ඉතින්. වට ට්‍රේන් ගහගෙන අපි ආපෙලා නම් මෙච්චර ට්‍රේන් දකින්න තිබුණේ නැහැ. ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉතින්. ඉතින් මේ ටූ ෂොප් එක යන්නේ කොරියාවේ ටූ ෂොප් මඩුව තියෙනවා. හෙට වෙනකන්. ඉතින් ගොඩක් අය මේ වගේ එක්ස්පීරියන්ස් වලට කැමතියි ඉතින්. මේ මඩු කාලේ. මොකද දැන් මේ සීත කාලේ පටන් ගන්න කලින් තියෙන අන්තිම හරියදී චූසක් කියාව නැත්තම් ආයෙදි පොඩ්ඩක් සීතලයි වින්ටර් එක තමයි ඊට පස්සේ තියෙන්නේ ඉතින් මේ ඕටම් එක තමයි ඉතින් හොඳම කාලේ ස්ප්‍රින්ග් එකත් හොඳයි ඔයාලා නම් ඉතින් වගේ කාලෙක එන්න නැත්තම් මේ අමාරු එළියේ ඉන්න ටික ඔන්න එහෙනම් අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ මේ අපේ එන්න තිබ්බ තැන. මේ ආදී අපි යන්න තමයි ලෑස්ති වෙන්නේ පිටුවස තියෙන කරත්තේ. ඔය ටික දාගත්තා. ඕම් ඉතින් අපි යනවා පල්ලෙහාට. දැන් හවස 5ට වගේ වෙලා අපි දවසක්ම වගේ හිටියේද මෙතන. මොනවායි විස්තරය උනේ. තව දෙන්නේ උඩට ගියා. කාන්දර නගිනවා කියලා උන්දින තාම ආවේ නැහැ. මගෙත් බඩු අපි අරගෙන යනවා. හොඳයි වැඩේ උනේ නම් අපේ කැම්පින් එක්ස්පීරියන්ස් එක ඉවරයි නැවතත් අලුත්ම වීඩියෝ හම්බ වෙන බලාපොරොත්තු මම අදට සමු ගන්නවා එහෙනම්. මොකටම අනියෝ. බයි ගා